මොනවද මේ 7000 10000 දුවන ඔයිල් එන්ජින් ඔයිල් නිෂ්පාදනය කරන්නේ මිනරල් සෙමි සින්තටික් සින්තටික් කියලා වර්ග තුනකින් බව. මිනරල් ඔයිල් නම් බොරතෙල් වලින් තමයි නිෂ්පාදනය වෙන්නේ. සෙමි සින්තටික් කියන්නේ මිනරල් ඔයිල් සහ කෘත්‍රිම ඔයිල් පාවිච්චි කරලා හදන තවත් එක් ඔයිල් වර්ගයක්. එතකොට සින්තටික් එහෙමත් නැත්නම් ෆුල් සින්තටික් කියලා මේ නම් දෙකෙන්ම අපි හඳුන්වන්නේ කෘත්‍රිමව හදපු ඔයිල් එකක්. ඉතින් ඔයිල් නිෂ්පාදකයන්ගේ දත්ත වලට අනුව මිනරල් ඔයිල් එකක් දුවන්න පුළුවන් කිලෝමීටර් 5000 6000 වන අතර සෙමි සින්තටික් ඔයිල් එකක් දුවන්න පුළුවන් කිලෝමීටර් 7000 8000 අතර කාලයක්. එතකොට ෆුල් සින්තටික් එහෙමත් නැත්නම් සින්තටික් ඔයිල් එකක් දුවන්න පුළුවන් කිලෝමීටර් 10000 11000 අතර කියලා තමයි දැනට පවතින දත්ත වලින් අනාවරණය වෙලා තියෙන්නේ. මේවා නිකන් සංඛ්‍යාතත් නෙමෙයි. මේවා API SAE වගේ ස්ටෑන්ඩඩ්ස් තියෙන සංඛ්‍යාත. පරණ එන්ජින් නම් තියෙන්නේ. ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මිනරල් ඔයිල් එකක් දාන්න පුළුවන්. පොකට් එකටත් වාසී. ඔයිල් එකත් හොඳයි. 2000 පස්සේ ආපු මොඩල් එකක ඒ කැටගරි එකේ වාහනයක් නම් ඔයාටත් තියෙන්නේ. ඔයාගේ බෙස්ට්ම බෙට් එක තමයි සෙමි සින්තටික් ඔයිල් එක. මොකද මිනරල් ඔයිල් එකකට සාපේක්ෂව සෙමි සින්තටික් ඔයිල් එකේ තියෙන ක්ලීනින් ඒජන්ට් ප්‍රමාණය වැඩි හින්දා ඔයාගේ එන්ජින් එක හොඳට ක්ලීන් කරනවා. ඒ වගේම තමයි ලුබ්‍රිකේටින් ඉෆෙක්ට් එකක් ගොඩක් ඉහළ මට්ටමක පවතින හින්දා එන්ජින් එකේ ගෙවීමේ ප්‍රතිශතයක් ගොඩාක් දුරට අඩු වෙනවා. හයිබ්‍රිඩ්, සෙමි හයිබ්‍රිඩ්, ටර්බෝ චාර්ජ් 2010 පස්සේ ආපු නවීන පන්නේ සියලුම එන්ජින් තියෙන වාහන වලට තමයි අපි ෆුල් සින්තටික් ඔයිල් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් මේ කියන වාහනවල එන්ජින් ගොඩාක් වෙලාවට හදලා තියෙන්නේ ටයිට් ක්ලියරන්ස් එක. ඒ කියන්නේ ගොඩාක්ම අඩු ක්ලියරන්ස් එක. තියෙන තව දෙයක් තමයි එන්ජින් ව්‍යායාමයට යායක වැඩි. ඒ කියන්නේ ගෙවීමේ ප්‍රතිශතය වැඩි. ගෙවීම නිසා ඇති වෙන අපද්‍රව්‍ය ඉවත් කරගන්න, එන්ජින් එකේ හීට් එක අඩු කරගන්න අවශ්‍ය කරන ටෙම්පරේචර් ස්ටැබිලයිසේෂන් එක වැඩි කරගන්න. එතනින් ගියාම එන්ජින් එකේ ලීසිභාවය වැඩි කරගන්න අවශ්‍ය කරන ලුබ්‍රිකේටින් ඉෆෙක්ට් එක කියන ඒ තුනම අපිට මිනරල් ඔයිල් එකකින් ගන්න බැරි හින්දා තමයි කෘත්‍රිමව මේ ඔයිල් එක නිෂ්පාදනය කරලා අපේ වාහන වලට දාන්න වෙළඳ පොළට එවලා තියෙන්නේ. දැන් මේ කොයි ඔයිල් එක දැම්මත් ඔයා දැනගන්න ඕන කාරණාව මගේ ඊළඟ වීඩියෝ එකෙන් මම ඕගලන්ට කියනවා. මේක ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරාට ප්‍රශ්නයක් නැහැ. මම සෂෙන් පෙරේරා එන්ජින් සහ වාහන විශේෂඥ කාර්මික ශිල්පී